ඇයි? උදේ ඉඳන් මෙල්ල අදත් මෙච්චරයි හම්බුනේ. ඉතින් ඇයි මේ කේන්තියෙන්? මං ඔයාගේ දාව මෙහෙම දුක් විඳින නෙමෙයි. දැන් කවුද කිව්වේ මම දුක් විඳිනවා කියලා? ඔයා සැපට හැදුණු මිනිස්සෙක්. මේ දුප්පත් කුලීකාරයෙක් එක්ක ඇවිත් මට ඔයාව රැජිනක් වගේ තියන්න ඕනේ. ගෑණියෙක්ව කැන්දන් ඇවිල්ලා ඒ ගෑණිව රැජිනක් වගේ තියන්න හිතන ඔයා පෝසත්. මිනිස්සෙක් දුප්පත්ද පෝසත්ද කියලා මනින්නේ මේවා වලින් නෙවෙයි. කරන වැඩවලින්, හිතන පතන විදිහෙන්. මෙහෙම හැමදාම අත්උදව්වට ගිහිල්ලා හරියන්නේ. ස්ථිර රස්සාවක් හොයා ගන්න ඕනේ. එපා එහෙම කරන්න ඕනේ නෑ. ඔයා ආස ගෙවල් හදන්න නම් අත්උදව්වට ඉන්න ඔයා දැනගන්න ඕනේ. කොහොම හරි මහන්සි වෙලා හෙට දවසේ ගෝලියෝ ධම්මලා බාස් කෙනෙක් වෙන්න. එතකොට පුළුවන් වෙයි දවසක ඔයාගේ ගේ ඔයාටම හදන්න. දුප්පත් විදිහට ඉපදෙන එක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. හැබැයි මැරෙනකොටත් ඔයා දුප්පත් විදිහට මැරෙනවා නම් අන්න ඒක ඔයාගේ වැරැද්දක්. දැනට මට පුළුවන් මේ 1500න් ගෙදර දේවල් පිරිමහ ගන්න. ඉන්න මං තේ එකක් හදාගෙන එන්න. එපා. ඇයි ඒ? චුට්ටක් කොහොම ඉමු. එනකොට අපි එනකොට අපි අරනාවෙත් නෑ. යනකොට වලේ අඩි 6කුත් නෑ. විච්චුව තලුකාගෙද දන්නෑ. ඔලු කඩාන හිටියොත් උඹ නෑ. බිම දාලා තිබ්බ දරකඩ ලැලි කෑලි. අන්තිමේ උනේ මන්දිර අල්මාරි. ඉපදෙද්දි උඹ දුප්පත් නෑ. පොහොසත් වැඩක් නෑ. උඹ වේයන්කෝ ජීවත්.